අවුරුදු දවසේ උදේ පාන්දර ගෙදර හැමෝම නැකතට වැඩ අල්ලන්නයි ලෑස්තිය. අපේ පුංචි නෝනා ආච්චි උදේම සුදු රෙද්දකුයි හැට්ටකුයි ඇඳගෙන පන්සල් යන්න වගේ ලෑස්ති වෙලා සාලෙට ආවා. ආච්චි ඉතින් මේ අවුරුදු කෑම මේස දැක්කම ඉවසිල්ලක් නැතුව වගේ ඒක දිහා බැලුවා. විශේෂයෙන්ම අලුව බන්දේසිය දිහා නම් හොඳටම බැලුවා. ඉතින් ආච්චි ටිකක් කළා මේ අලුව පිඟාන දිහා බලන් හිටියා. හැබැයි ඒකේ වහපු මැස්ස එක ඉලවන්න ගිහිල්ලා ආච්චිගේ අත වැදිලා අලුව කෑල්ලක් බිම වැටුණා. අයියෝ අපරාධේ මේක. මේක සෝමි දැක්කොත් එහෙම මට හොඳටම බනි. මම මේක මින් සැරේ අරන් එළියට දාන්න ඕනි. ආච්චි බිමටම ඇවිල්ලා අලුව කෑල්ල හොයනවා. හැබැයි ආච්චිට ඇස් පේන්නෙත් නෑනේ. අලුව කෑල්ල සාලේ ඉන්න කේජ් කියන ලොකු බැල්ලිය ගාව තමයි වැටුනේ. ඔය වෙලාවේ සිරිමලින් සාලෙට ආවා. ආච්චි මොකද ඔය බිම බලාගෙන? හතර ගාතෙන් ඉන්නේ නැකතට වැඩ අල්ලන්නේ බිම අතු ගානද? ඉතින් මේ සිරිමලී තමයි ආච්චිගේ මිනිබිරිය. ආච්චි ටිකක් ඔන්න කලබල වුණා. නෑ බං. මම මේ මගේ කන්නඩිය වැටුණාද බලනවා. උඹ ඵලයන් යන්න මෙන්න මෙතන වදනෝදී. ඔන්න සිරිමලීට නම් හිතුණා ආච්චිගේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා. බලනකොට ආච්චි අර බිම තිබුණු සුදු පාට අලුව කෑල්ල අතට ගත්තා. හැබැයි ඒක අලුව කෑල්ලක් නෙමෙයි. අර කේජු කියන බැල්ලිය සාලේ මැද දාලා තිබුණු සුදු පාට වුණු බෙටි කෑල්ලක්. හරියටම කියනවා නම් කකි බෙත්තක්. ඉතින් මේක දාලා සති ගාණක් විතර වෙනවා. ඒ තරමටම වේලිලා සුදු පාට වෙලා. අයියෝ ආච්චි ඔක අල්ලන්න එපා. ඔය අලුව නෙමෙයි. මොකද්ද? මොකක් කිව්වා? මේ අලුව තමයි බොල. මම හදපු ඒවා මට අඳුරන්න බැරිද? බලපන් මේකේ ලස්සන. හරිම සුවඳයි. අපෝ චියාචි ඕක සුවඳ නෑ. ඕක බලු. උඹලටත් ඉතින් වැඩි හිටියෙක් දෙයක් කිව්වොත් එහෙම ඇද්දයක්මයි පේන්නේ. මේවා කොච්චර වටින කෑමක්ද බොල. මේක බිම වැටුණට කිලුටුනේ නෑ. මම මේක එළියට අරන් ගිහින් උරුල්ලෙක්ට දානවා. ආච්චි මේක අරගෙන බිඳුරට ගියා. මිදුලේ හිටපු සයිමන් අයියා ආච්චිව දැකලා ආච්චි ගාවට ඇවිල්ලා අවුරුද්දට ආශිර්වාද ගත්තා. ආච්චි අම්මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ආච්චිට දැන් මාරම ලෝභයි මේ සයිමන් අයියට අලුව දෙන්න. හැබැයි ඉතින් ආච්චිට මතක් වුණා මේ අතේ තියෙන්නේ අලුව කෑල්ලක් නේ කියලා. එසේම වේවා පුතේ. මෙන්න මේ අලුව කෑල්ල කාලා වැඩ අල්ලන්න. උඹට වරදින්නේ නෑ පුතේ. ඉතින් සිරිමලිත් ඇතුලේ ඉඳන් කෑ ගහනවා සයිමන් අයියේ ඕක නම් කන්න එපා කියලා. හැබැයි සයිමන් අයියට නම් ඇහුනේ නෑ. සයිමන් අයියා මේ අලුව කියලා හිතාගෙන ඒ බලු පිටි කෑල්ල කටේ දාගත්තා. ඉතින් සයිමන් අයියා ඒක කෑවා විතරයි සයිමන් අයියාගේ මූණ දෙහි ඇඹුල් කෑවා වගේ වුණා. මොනවද ආච්චි මේ? හරිම අමුතු රහක් නෙන්නේ. ඒක තමයි පුතේ. මේ මගේ විශේෂ මුද්‍රව්‍ය දාලා හදපු අලුව කෑල්ල. සිරිමලියත් ඕක ගන්න පොර කෑවා. මම දුන්නේ නෑ. ඉතින් සිරිමලි එළියට ඇවිල්ලා සයිමන් අයියාගේ කනට කරලා විස්තරේ කිව්වා. සයිමන් අයියා ඉතින් එතනම වමනේ දාන්න ගත්තා. හැබැයි ආච්චි තාමත් හිතාගෙන ඉන්නේ සයිමන්ට රසම රස අලුව කෑල්ලක් තමයි දුන්නේ කියලා. ඉතින් මේ උන දේ නිසාම සයිමන් අයියා ඊට පස්සේ කවදාවත් අවුරුද්දට ආච්චිගේ ගෙදර ආවේ නෑලු. ඒ වගේම තමයි කෑම මේසේ පැත්ත පළාතකවත් ගියේ නැහැලු.